එරන් සර්ණයි සියලු දෙනාටම පින්වන්ත දවසක් වේවා. පින්වන්ත ජීවිත බවට පත් වේවා. එහෙමයි ස්වාමීන් තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අනේ එරන් සර්ණයි පෙම්මනාත් මල්ලි මුලින්ම ඔයාලට ඕස්ට්‍රේලියාවේ බොහෝ පිරිසකට අපි පින් අනුමෝදන් කර ආර සබ්දාලංකාර සංසගේ ආරණ්‍ය සේනාසනය අද කඨිනාංශංශ සහිතව සංඝ සතු කළ පූජා කරනවා. අනේ සාදු සාදු ස්වාමීන් වහන්සේ. සක්කේකට සහ සම්බන්ධ වුණා. ඉතින් ඒ සියලු දෙනාටමත් මම නම් වශයෙන් කියලා මෙයා කරා මට මේ වෙලාවේ මතක නැහැ. ඒ සියලු දෙනාට අනුමෝදන් වෙන්න සංඝ රත්නය සඳහා ඒ රසවේර ස්වාමීන් වහන්සේ තවත් සුන්දර පාපේ මතක ඒ ආරණ්‍ය සකස් වෙලා තියෙනවා. මම අද මේ Zoom එක කරන්නෙත් එතන ඉඳලා. ඒ සාදු සාදු ස්වාමීන් වහන්සේ. තෙරුවන් බොහොම පින් ස්වාමීන් වහන්සේ. මම චුට්ටකට වීඩියෝ එක ඔන් කරන්නම් මේ එතන තැන පෙන්වන්න මොන වගේ තැනකද ඉන්නේ කියලා. ඒ ඉන්න එක කුටියක් ඉස්සරහා ඉඳලා විතරයි ඒ වගේ සුන්දර කුටි තුනක් ඉදි වෙලා තියෙනවා. ඒ සංඝ රත්නය වෙනුවෙන්. ඉතින් ඔබලා සියලු දෙනාටම සහභාගී වුණු සියලු දෙනාම මේ ආරණ්‍ය සේනාසන පූජාව අනුමෝදන් වෙන්න. සාදු සාදු ස්වාමීන් වහන්සේ. අපි අද කතා කරන්නම් කියලා හිතුනේ මම කලින් දවසක එහෙම නැත්නම් ෂෙයා කරපු දන්නෙත් නෑ. අංගුත්තර නිකායේ තියෙනවා මේ අට්ඨක නිපාතේ ද්විතීය ලෝක ධම්ම සූත්‍රය. මේ ලෝක ධර්මය ගැන වදාළ දෙවෙනි දෙසුම. මේ දේශනාව කරද්දී මගේ භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමයේ. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අට්ඨිමේ භික්ඛවේ ලෝක ධම්මා ලෝකම් අනුපරිවත්තಂತಿ. මහණෙනි මේ ලෝක ධර්ම මේ ලෝකේ පෙරලි කියන්නේ අටලෝ දහම කියන්නේ මේ ඊගෙන තමයි මේ කතා කරන්නේ. එතකොට මේ අටලෝ දහම අනුව කියන්නේ ලෝභ අලෝභ යස අයස ඉන්දා ප්‍රශංසා පොඩක් ගත්තොත් සැපත. එතකොට මෙන්න මේ දේවල් එක්ක තමයි මේ ලෝකේ පෙරලි යන්නේ. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ සඳහන් කෝච අට්ඨ ලෝක ධම්මෙහි අනුපරිවර්තಂತಿ. මේ ලෝක ධර්ම අට ලොව අනුව පෙරලි යනවා. ලෝකයක් සිතයි ලෝකය විඥානයයි ලෝකය ඇසයි ලෝකය රූපයයි ලෝකයත් අෂ්ටලෝක ධර්මයන් අනුව පෙරලි යනවා කියලා කියනවා. ලෝකයට රූපව සැප දුක කියන දේවල් පෙරලි යනවා. ඒ සැප දුක අනුව ලෝකෙත් පෙරලි යනවා කියලා සඳහන් කරනවා. එතකොට මොනවද මේ ලෝකයේ තියෙන අෂ්ට ලෝක ධර්ම 8? අපේ සියලුම දේවල් මෙතෙන්ට දාන්න පුළුවන්. මෙතෙන්ට කැටගරයිස් කරන්න පුළුවන්. ඒක තමයි මේ ලෝක ධර්ම 8ක් ඇටියෙ. ලෝකේ ධර්මතා 8ක් තියෙනවා නම් මේ 8 ඒ ධර්මතා සියල්ලම මේ 8ට කැටගරයිස් කරන්න පුළුවන්. එතකොට ඒව තමයි මේ ලාභය කියන දේ. ලාභෝච අලාභය අලාභෝච යසෝච යස අයස. ඒ වගේම නින්දා ප්‍රශංසා. ඒ වගේම සුඛං වා දුකං වා අන්තිමේටම තමයි මේ සැප දුක කියලා දාලා තියෙන්නේ. ලාභයක් ඇති වුණාපුවාම යසයක් ඇති වුණාපුවාම ප්‍රශංසාවක් ඇති වුණාපුවාම ඔබට සුඛයක් සකස් වෙන්නේ. අලාභයක් ඇති වුණාපුවාම අයසක් ඇති වුණාපුවාම නින්දාවක් ඇති වුණාපුවාම ඔබට ඇති වෙන්නේ දුකක්. එතකොට මේ අට්ඨ ලෝක ධම්මා ලෝකං අනුපරිවත්තಂತಿ. මේ ලෝක ධර්මයේ 8 අනුව පෙරලි යනවා. ලෝක ධර්ම 8 පෙරලි යනවා. ඊට අනුරූපව ලෝකේ පෙරලෙනවා කියලා කියනවා. හිතයි ලෝකයේ, ඇසයි ලෝකයේ, ඊට ගෝචර වන්නා වූ රූපේ ලෝකය. ඊට පස්සේ තාමත් සුන්දර විදිහට මගේ භාගතුන් වහන්සේ අහනවා අසුත්තවා භික්කවේ පෘතුග්ජනස්ස. මේ අසුත්‍රවත් පෘථග්ජනයාටත් මේ ලෝභ අලෝභ යස අයස නින්දා ප්‍රශංසා සුඛ දුක කියන දේවල් ඇති වෙනවා. අසුත්‍රවත් පෘථග්ජනයාට භාගතුන් වහන්සේගේ ධහම අවබෝධ නොකරපු හිත සතුටින් පිළිගත්ත අවිද්‍යාව තුල අයනිසෝ මානසිකාරය තුල ඉන්න කෙනෙකුට මේ ලෝකේ ලාභ අලාභ කියලා දෙයක් ඇති වෙනවා කියනවා.
යස අයස කියලා දෙයක් ඇති වෙනවා කියලා කියන. ඒ වගේම නිന്ദා ප්‍රශංසා කියලා දෙයක් ඇති වෙනවා. සැප දුක කියන කැටගරි එකට මේවා සියල්ලම අයිති වෙනවා. ඒ වගේම ඒ විතරක් නෙමෙයි. ශ්‍රුතවත් වූ ආර්ය ශ්‍රාවකයා මේ ආර්ය මාර්ගයේ ගමන් කරන්නා වූ කෙනාටත් මේ ලෝකයේ සැප දුක යටතේ ලාභ අලාභ ඒ වගේම නිന്ദා ප්‍රශංසා ඒ වගේම යස අයස කියන දේවල් ඇති වෙනවා. මගේ භාගතුන් වහන්සේ අහනවා භික්ෂුන් වහන්සේලාගෙන් තත්ත්ව භික්කවේකෝ විශේෂෝ අනේ පින්වත් ස්වාමින් වහන්සේ මේ දෙක අතර විශේෂය මොකක්ද? කෝ අදිප්පයෝසෝ අදිප්පයාසෝ මේ දෙක අතර විශේෂත්වය කුමක්ද? ඒ කියන්නේ ඔබගේ අදහස මොකක්ද? අදිප්පයාසෝ කිං නානාකරණං මේ අතර මේ නානත්වය කුමක්ද? ඔබලගේ මොකක්ද විශේෂය? ඔබලගේ අදහස මොකද? මේ දෙගොල්ලන්ටම ලෝකේ ලාභ අලාභ යස ලාභ අලාභ යස අයස නිന്ദා ප්‍රශංසා ඒ වගේම සැප දුක කියන දේවල් ඇති වෙනවා. අනේ මේ දේවල් වල විශේෂත්වය කුමක්ද? මේ දෙන්නාට ඇති වෙන නානත්වය කුමක්ද? මේ ගැන ඔබලගේ අදහස කුමක්ද කියලා භාග්‍යතුන් වහන්සේ භික්ෂු සංඝයාගෙන් අහපුවම බොහෝ අවස්ථාවලදී භික්ෂු සංඝයා දේශනා කරන ආකාරයටම භගවන් මූලිකානෝ බන්තේ. අනේ මේ ධහම භාග්‍යතුන් වහන්සේ මුල් කරගෙනයි තියෙන්නේ. ධම්මා භගවන් නෙත්තිකා භාග්‍යතුන් වහන්සේ ප්‍රදාන කරගෙනයි තියෙන්නේ. භගවන් පටිසරණා භාග්‍යතුන් වහන්සේ පිළිසරණ කරගෙනමයි තියෙන්නේ කියලා සාදු බන්තේ වත බන්තේ. අපිත් අර ඒ දවස්වල ටියුටෝරියල්ස් වලට එමක් කියවපුවාම සමහරලාට අනේ මේ අපි කියන්න ඔබලා කියන දේ අපි අහගෙන ඉන්නම් කියලා කියන්නේ වගේ. සාදු වත බන්තේ භගවන්තං යේව පටිබාතු ඒතස්ස වාසිතස්ස අවිතෝ භගවතෝ සුත්වා බික්ඛු දාරෙස්සන්ති इति. අනේ ඔබ වහන්සේ මුල් කරගෙනමයි මේ ධහම තියෙන්නේ. ඔබ වහන්සේ ප්‍රදාන කරගෙනමයි මේ ධහම තියෙන්නේ. ඔබ වහන්සේ පිළිසරණ කරගෙනමයි ධහම තියෙන්නේ. ඔබ වහන්සේම ඔකට උත්තර දුන්නොත් ඔබ වහන්සේ කියන දේ අපි සතුටින් දරා ගන්නම් කියලා කිව්වා. තේනහි භික්කවේ සුනාත අනේ භික්ෂුන් වහන්සේ නම් හොඳින් අහගන්න. මම මේ කියන දෙයත් එක්ක මනසිකාරය කරන්න මම ඔබට දේශනා කරන්නම් කියලා කිව්වා. ඒවම් බන්තේතිකෝ බික්කු භගවතෝ පච්චස්සෝසුන් ඒතද වෝච. ඒ වෙලාවේ කියනවා මේ අසුත්තවත් පෘථග්ජනයටත් ලාභ අලාභ ලාභයත් ඇති වෙනවා අලාභයත් ඇති වෙනවා. කාටද? අසුත්තවත් පෘථග්ජනයට. හිත පිළිගත්ත අයනසෝ මනසිකාරය තුල ඉන්න කෙනාට ලාභ අලාභ නිന്ദා ප්‍රශංසා යස අයස ඒ වගේම ලාභ අලාභ යස අයස නිന്ദා ප්‍රශංසා සැප දුක කියන දේවල් ඇති වෙනවා. නමුත් එයාගේ වෙනස තියෙන පින්වත් භික්ෂුව පින්වත් ස්වාමීන් වහන්සේ එයාගේ වෙනස තියෙන සෝන ඉති පටිසංචික්කති. එයා නුවණින් ගලපන්නේ නැහැ. එයා ඉන්නේ අයනිසෝ මනසිකාරය තුල හිත සතුටින් පිළි අරගෙන ඉන්නේ. එතකොට එයා කොහොමද ගලපන්නේ නැත්තේ? මේ ලැබෙන්නා වූ මේ අපි දන්නවා මේ ලෝභය තුල එහෙම නැත්තම් සමාවෙන්න ලාභය තුල ඒ වගේම ප්‍රශංසාව තුල යසය තුල ඔබට ඇති වෙන්නේ සැප වේදනාවක්. ඒක හින්දාමයි භාග්‍යතුන් වහන්සේ මේ සැප වේදනාව අන්තිමටම දාලා තියෙන්නේ. එතකොට මේ සැප වේදනාවක් ඇති වුණාපුවාම මේ සැප වේදනාව යෝනිසෝ මනසිකාරය තුල අනිත්‍ය හැටියට දුක් හැටියට විපරිණාමයට පත්වෙන දෙයක් හැටියට දැනගෙන දැක ගන්නට නෑ. කවුද? අසුත්‍රවත් පෘථග්ජනයා. ඒ වගේම අයස තුල නිന്ദාව තුල ඒ වගේම අයස තුල නිന്ദාව තුල අලාභය තුල ඔහුට ඇති වෙන්නේ දුක් වේදනාවක්. මේ දුක් වේදනාවත් යෝනිසෝ මනසිකාරය තුල ගලපගන්නේ නැහැ. අයනිසෝ මනසිකාරය තුල
හිත පිළි අරගෙන මෙතන සැප වේදනාවක් තියෙනවා කියලා අවිද්‍යාව තුල මුලාව තුල සැප වේදනාව තුල ඉන්නවා. ලාභය තුලත් ප්‍රශංසාව තුලත් යසය තුලත්. ඒ වගේම විද්‍යාව තුල මුලාව තුල අලාභයක් ඇති වුණාපුවාම නින්දාවක් ඇති වුණාපුවාම ආයසක් ඇති වුණාපුවාම දුකක් තියෙන්නේ දුක් වේදනාවක් තියෙනවා කියලා. අනිත්‍ය තුල නැත්තම් නිට්ටයයි සුඛයි නිට්ටය සංඥාවෙන් ඉන්නවා. ආත්ම සංඥාවෙන් ඉන්නවා. කවුද? ශ්‍රුතවත් වූ ආර්ය ශ්‍රාවකයා. මෙන්න මේ විදිහට මේ අටලෝ දහමේදී එන්නා වූ ලාභ අලාභ ලෝභ මේ නිന്ദා ප්‍රශංසා යස ආයස සැප දුක වලදී එයා යථාභූතය නප්පජානාති අවබෝධ කරගන්නේ නැති හින්දා අනිත්‍ය දුක්ඛ විපරිණාමයටපත් වෙන හැටියට අවබෝධ කරන්නේ නැති හින්දා එයාගේ ඒ ලාභය තුල එයාගේ යසය තුල ප්‍රශංසාව තුල ඇති වුණා වූ සැප වේදනාවට ඔහු යට වෙලා ඉන්නේ. චිත්තං පරිදාය තිත්තති හිතට යට වෙලා ඉන්නේ. ඇයි මේක විදර්ශනාවෙන් බැලුවේ නැහැ. හිතන හිත පිළි අරගෙන පවතින සැප වේදනාවක් තියෙනවා කියලා ඉන්නවා. ඒ වගේම ඇතිවෙන්නා වූ නින්දාව තුල අයස තුල ඒ වගේම අලාභය තුල ඇතිවෙන්නා වූ දුක් වේදනාව තුලත් පවතින දුක් වේදනාවක් තියෙනවා කියලා හිතට යට වෙලා තියෙන්නේ. චිත්තං පරිදාය තිත්තති. එතකොට මෙන්න මේ විදියට හිතට යට වෙලා සැප දුක කියන අන්ත දෙක තුල ඉද්දී අන්ත දෙක දකින්න නැතුව ඒ අන්ත දෙක තුල වෙන වශයෙන් වෙන වශයෙන් ඉද්දී චිත්තං පරියාදාය හිතට යටු වෙලා ඉද්දී සෝ උපන්නං ලාභං මේ ලාභයක් ඇති වෙච්ච වෙලාවකදී ඒ ලාභයක් ඇති වෙච්ච වෙලාවකදී යසයක් ඇති වෙච්ච වෙලාවකදී ඒ වගේම ලාභ යස ඒ වගේම ප්‍රශංසාවක් ඇති වෙච්ච වෙලාවදී මොකද වෙන්නේ? ලාභං අනුරුජ්ජති. අන්න ඒ තුල ඔබට ඇලීම සකස් වෙනවා. සැප වේදනාව මුල් කරගෙන ඇලීම සකස් වෙනවා. ඔබට නින්දාවක් අයසක් අලාභයක් වෙන තැනදී ඔබට අලාභේ පටිවිරුජ්ජති. එතන ගැටීම සකස් වෙනවා. අන්න මේ ලෝකයේ දේවල් ඒ හැටියටම ඔබ පිළිගද්දී නුවණින් ගලපලා බලන් නැතිව සිටිද්දී ඒ මුල් කරගෙන ඔබට මේ ලෝකයේ සැප දුක කියන වේදනා දෙක මුල් කරගෙන ඔබට ඇලීම ගැටීම කියන දේ මුල් වෙනවා. ඔහු එතකොට මේ ඇලීම් ගැටීම් මුල් කරගෙන තමයි ලෝභ ද්වේෂ කියලා දෙකක් ඇති වෙන්නේ. මේ ලෝභ දේශ දෙක කියන දේ ඇති වෙන්නේ මෝහයේ තියෙන තාක්කල් කියලා දන්නෙත් නැහැ. මෝහය තුල ඉන්නේ ඉඳ අවිද්‍යාව ගැන ප්‍රකට වෙන්නෙත් නැහැ. මෙන්න මේ ආකාරයට ඉපදුනා වූ ඇලීම තුල ගැටීම තුල ඉන්නවා. සෝ එවං අනුරෝධ විරෝධ සමාපන්නෝ න පරිමුච්ඡති. එයා ඒකේ ඇලීම් ගැටීම් වල ඒ ඇලීම් ගැටීම් කියන අන්ත දෙක තුල ඉන්න හින්දා අන්ත දෙක දකින්න නැතුව ඔහු කවදාවත් ඉපදීමෙන් ජරා මරණයෙන් ශෝකයෙන් වැළපීමෙන් දුකින් නිදහස් වෙන්නේ නැහැ. ඔහු සැපේ තුල හරි දුක තුල හරි ඉන්නවා නම් ඔහු ඉන්නේ මුලාව තුල. මුලා කරන හිත සතුටින් පිළි අරගෙන අවිද්‍යාව තුල මේ ලෝකේ දුකක් ඇති වෙනවා නම් ඇති වෙන්නේ අවිද්‍යාව හින්දා. මුලාව හින්දා. එතකොට කවදාවත් එයා මේ ලෝකේ දුකන් නිදහස් වෙන්නේ නැහැ. න පරිමුච්ඡති දුක්ඛස්මාති වදාමි. අනේ එයා කවදාවත් මේ අසුත්වත් පෘථග්ජනයා මේ ආකාරයට අයනිසෝ මනසිකාරය තුල ඉද්දී දුකෙන් නම් නිදහස් වෙන්නේ නැහැ කියලා මගේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එතකොට මොකද වෙන්නේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට? මේ භාග්‍යතුන් වහන්සේගේ කතාව තුල සංසාරයක් පුරාවට රවට්ටපු හිත මුලා කරපු හිත තුච්ච හිත රවට්ටපු කෙනෙක් මුලා කරපු කෙනෙක් තුච්ච කෙනෙක් හැටියට තමා තුළින් දැනගෙන දැකගත්ත කෙනා ඔහු කොහොමද හිතන්නේ? ඔහු මේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට අර වගේ ලාභ අලාභ නින්දා ප්‍රශංසා යස අයස ඒ කියන්නේ සැප දුක කියලා අන්ත දෙකක් පැන වෙනවා.
එතකොට ඔහු මේ සැපයක් ආවට සංසාරයක් පුරාවට රවට්ටන හිත මුලා කරන හිත තුච්ච හිත තමා තුළින් රවට්ටනවා මුලා කරනවා කියලා තමා තුළින් භාගතුන් වහන්සේගේ ධර්මය අනුව දැනගෙන දැකගෙන ප්‍රඥාවට පත්වෙච්ච කෙනා හිත සැපයි කිව්වට ලාභය තුල වේවා ප්‍රශංසාව තුල වේවා යසය තුල වේවා ඔබට සැප වේදනාවක් ආවට එතන හුදකලා වූ සැප වේදනාවක් නැහැ. එතන එහා සමානව දුක් වේදනාවක් තියෙනවා කියලා මේ සැපයි දුකයි සමාන වෙන්නේ ඩුවලිටි එක දුවතාවය 0 පොයින්ට් එක. එහෙම නැත්නම් අදුක්කම අසුඛ වේදනාව අනිත්‍ය දුක තමා තුළින් දකිනවා අනිත්‍ය දකිනවා. යමක් අනිත්‍ය නම් දුකයි කියලා දකිනවා. අන්න පටිසංචික්කති. එහෙනම් ඒක ඒ වගේම හේතු නිසා ඇති වෙලා හේතු නිසා පවතින දෙයක් මම මගේ කියලා වසඟේ පවත්වන්නට බෑ කියලත් අවබෝධ කරගන්නවා. සැපය වෙනම ගන්නත් බෑ කියලත් අවබෝධ කරගන්නවා. මෙන්න මේ ආකාරයට ඔහු ලාභය තුල යසය තුල ඒ වගේම ප්‍රශංසාව තුල ලැබෙනා වූ සැප වේදනාව යෝනිසෝ මනසිකාරය අනුව දැනගන්නවා දැක ගන්නවා ඊගාවන්තේ. එතකොට ඔහු මුලාව තුල නෑ, මුලා කරන හිත මත පිහිටලා නෑ. ඔහු ඉන්නේ විද්‍යාව තුල. ඔහු අයිති වෙන්නේ නිවනට. එතකොට යම් කිසි වෙලාවක ඔහුට අලාභයක් ඇති වුණාපුවාම, යම් කිසි වෙලාවක ඔහුට අයසක් ඇති වුණාපුවාම, යම් කිසි වෙලාවක ඔහුට නින්දාවක් ඇති වුණාපුවාම ඒ මුල් කරගෙන ඔබට ඇති වෙන්නේ දුක් වේදනාවක්. ඔබ දන්නවා දුක් වේදනාවක් ඇති වුණාපුවාම මේ ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයා යෝනිසෝ මනසිකාරය කරනවා. මේ දුක් වේදනාව ඇති උනේ හිතේ. ඇයි මට දුක් වේදනාවක් ඇති උනේ? අකමැති දෙයක් වෙච්ච හින්දා. අකමැත්ත කියන දේ මා විසින් හදාගත්ත දෙයක්. අකමැත්ත මං හදාගත්තේ බලාපොරොත්තුවක් කැමැත්තක් මා තුල තිබිච්ච හින්දා. එහෙනම් මේ බලාපොරොත්තු කැමැත්ත ඇති උනේ හිතේ සැපයක් හැටියට. ඒ බලාපොරොත්තුවට කැමැත්තට දෙන වටිනාකමට සාපේක්ෂව තමයි මට අකමැත්ත ඇති උනේ, දුක ඇති උනේ කියලා. මේ අන්ත දෙක දකිද්දී ඔහු දකින්නේ අදුක්කම අසුඛ වේදනාව 0 පොයින්ට් එක ඩුවලිටි එක දුවතාවය. එහෙම නැත්නම් අනිත්‍ය. අන්න යෝනිසෝ මනසිකාරය තුල ඉති පටිසංචික්කති. අනිත්‍ය දැක්කා. යමක් අනිත්‍ය නම් දුකයි කියලා දැක්කා. ඒක ඒ හේතු නිසා ඇති වෙලා පැවතිලා නැති වෙලා යන දෙයක් විපරිණාමයක් දැක්කා. මෙන්න මේ ආකාරයට නුවණින් ගලපලා යෝනිසෝ මනසිකාරය තුල ඉද්දී uppannං කෝ මේ ඉදං දුක්ඛං තංචකෝ අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං යථා භූතං පජානාති. මේ දුක් වේදනාව අනිත්‍ය දුක විපරිණාමයේ හැටියට දකිනවා. සැප වේදනාවත් අනිත්‍ය දුක විපරිණාමයේ හැටියට තමා තුළින් දැනගෙන දැකගද්දී ඔහුට තස්සලා ඒ සැප වේදනාව තුල චිත්තං න පරියාදාය තිට්ඨති. ඔහු දකිනවා සැපේ තුල එහා සමානව දුකක් තියෙනවා. සැපයි දුකයි දෙකම තියෙදි හිතමව මුලා කරනවා කියලා දකිද්දී ඔබ හිත මත පිහිටලා නැහැ. හිත මත බැසගෙන නැහැ. ඔබ ඉන්නේ ප්‍රඥාව තුල. අන්න හිත යට කරගෙන ගිහිල්ලා නැහැ ඔබ. දුක් වේදනාවක් දැනෙද්දී එතන එහා සමානව සැප වේදනාවක් තියෙනවා කියලා දකින කෙනා මුලාව තුල නැහැ. මුලා කරන හිත තුල නැහැ. ඔහු ඉන්නේ ප්‍රඥාව තුල. ඔහු මේ යෝනිසෝ මනසිකාරය තුල තමයි ඉන්නේ. එතකොට මෙන්න මේ ආකාරයට ඔබ මේ සකස් වෙන්නා වූ ලාභය තුල, යසය තුල, ප්‍රශංසාව තුල ලැබෙන්නා වූ සැප වේදනාවත්, ඒ වගේම අයස තුල, නින්දාව තුල, අලාභය තුල දුක් වේදනාවත් තුල ඔබ අදුක්කම අසුඛ වේදනාව අනිත්‍ය දුක්ඛ විපරිණාමයේ දකිද්දී ඔබට ඒ තුල උපන්නානං ඒ සැප වේදනාවට නානුරුජ්ජති ඇලෙන්නේ ඇයි? මම මේ ලෝකේ මුකට ඇලෙන්නේද? එතන එහා සමාන දුකක් තිබිලා තියෙන්නේ අනිත්‍ය දුක නම් ඔබට හිත සැපයක් පෙන්වුවට එතන දුකක් තියෙන කියලා දැකෙද්දී ඔබ ඇලෙයිද? අන්න ඔබ ඇලෙන්නේ නැහැ. ඇලෙන්න දෙයක් නැහැ එතන. ඒ වගේම එතන තියෙන දුකක් කියලා දැක්කොත් ඔබ එතන
දුක් වේදනාවක් ආවට එතන එහා සමානව සැප වේදනාවක් තියෙනවා. එතන තියෙන්නේ අදුක්කම සුඛ වේදනාව අනිත්‍ය දුක හිතමාව මුලාව තුලයි මේ දේ කරන්න කියද්දී ඔබ මේ බාහිර ලෝකයේ දේ ගැන ගැටීමක් ඇති කරගයිද? බාහිර ලෝකයේ දේවල් වලට ඇලීම් ගැටීම් සකස් කරගන්නේ නැහැ ඔබ හිත තුල. එහෙනම් ඔබට ලෝභ දේශ මොහ සකස් වෙන්නේ නැහැ. ඇයි ඔබට ලෝභ දේශ සකස්ුන්නේ නැත්තේ? ඔබ මුලාව තුල නැති හින්දා, ඔබ ඉන්නේ විද්‍යාව තුල ඉන්න හින්දා. මේ යෝනිසෝ මනසිකාරය තුල ඉන්න එක්කෙනා ඉන්නේ විද්‍යාව තුල. විද්‍යාව තුල ඉන්න එක්කෙනා මුලාව තුල නෑ. මුලාව තුල නැත්තම් සැපයි කියන අන්තය ගත්තේ නැත්තම් දුකයි කියන අන්තයක් පැනවෙන්නේ නෑ. මෙන්න මෙයාට නප්පටි විරුද්ධති ඇලීම් ගැටීම් සකස් වෙන්නේ නෑ එයාට. සැප දුක කියලා දෙයක් සකස් වෙන්නේ නෑ. ඇයි එයා හිත මත පිහිටලා නෑ. මේ ලෝකේ කවුද ලාභ අලාභ කියලා දෙයක් පටවගන්නේ ඔබගේ කැමැත්ත අනුව. ඊට පස්සේ ලාභ පාඩු, ලාභ අලාභ, නිന്ദා ප්‍රශංසා, යස අයස කියලා පනවගන්නේ කවුද? කැමැති අකමැති මනාප අමනාප කියලා ලෝකේ බෙදන්නේ කවුද? ඔබගේ හිත තුල ඇතිවෙන්න හිත විඥානය තුල තියෙනා වූ අවිද්‍යාව තුල ආශ්‍රව මුල් කරගෙන ඇතිවෙනා වූ කැමැත්ත මුල් කරගෙන. එතකොට මෙන්න මේ ආකාරයට ඔබ මේවට ඇලෙන්නෙත් නෑ, ගැටෙන්නෙත් නෑ. අන්න එයාට අනුරෝධ විරෝධ විප්පහීනෝ පරිමුච්ඡති ජාතිය. අන්න එයාට මේ යෝනිසෝ මනසිකාරය තුල ඉන්නින්දා විද්‍යාව තුල ඉන්නින්දා ජාතියක් සකස් වෙන්නේ නෑ. ජාතිය සකස් වෙන්නේ නැත්නම් එතන පැකේජ් එක ජරා මරණ දුක්ඛ දෝමනස් උපායාසා නිරුච්ඡanti ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති කියන තැනට යනවා. එතකොට මෙන්න මේ ආකාරයට අයංකෝ විශේෂෝ මෙන්න මේ දෙන්න අතර විශේෂත්වය මේකයි, වෙනස මේකයි, නානත්වය මේකයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ලාභෝ අලෝභ අයසෝ යසෝච නිന്ദා ප්‍රසාසංච සුඛංච දුක්ඛං එත්තේ අනිච්චා මනුජ්ජේසු ධම්මා අස්සතා විපරිණාම ධම්මා. මේ සැප දුක ලාභ අලාභ කැමැති අකමැති මනාපමනාප කියන දේවල් සියලුම අනිත්‍යයි දුකයි විපරිණාම ධම්මයි කියලා දකින්ට කියලා අදහස් කරනවා. එතකොට සිහි ඇති මනා නුවණැති තැනැත්තා අෂ්ටලෝක ධර්මයන්ගේ පෙරළී යාම ගැන නුවණින් සලකලා බලනවා. එයි සිතට ප්‍රිය උපදවන කරුණු වලින් සිත මැඩෙන්නෙත් නැහැ. අනිෂ්ට වූ කරුණු වලින් කඩාගෙන වැටෙන්නෙත් නැහැ. ඒ 0 පොයින්ට් එක ඩුවලිටි එක අනිත්‍ය දුක දැකපු කෙනා. මෙන්න මේ ආකාරයට ඔහු විසින් නිෂ්ඨ වූ කරුණු වල ඇලීමත් අනිෂ්ඨ වූ කරුණු කියන දේවල් ඇති වෙන්නේ මුලාව හින්දා අවිද්‍යාව නිසා කියලා. ඒ ඇලීමත් ගැටීමත් මුලාව තුල නැත්තම් නසන ලද්දේ නම් එය නැති වී ගියේ නම් කෙලෙස් නැති ශෝක නැති ඒ මන අවබෝධයකින් යුතුව නිවනට ගිය කෙනෙක් කියලා සඳහන් කරනවා. එතකොට මේ නිවනට යෑම සඳහා ඔබටද මටද මේ මොහොතේ කළ යුත්තේ යෝනිසෝ මනසිකාරයමයි. ඒ යෝනිසෝ මනසිකාරය තුල ඉදිද්දී ඔබට සැප වේදනාවක් දැනෙද්දී එතන එහා සමානව දුක් වේදනාවක් දැනෙන විට එහා සමානව සැප වේදනාවක් තියෙනවා කියලා මේ අන්ත දෙක දැකලා මුලා කරන හිත මත නොපිහිටා ප්‍රඥාවෙන් ලෝකෙ දිහා බලද්දී ඔබ ඉන්නේ නිවන තුල, ඔබ ඉන්නේ විමුක්තිය තුල. අන්න එතකොට ඔබ අෂ්ටලෝක ධර්මයන් කියලා දෙයක් ඔබට පැනවෙන්නෙත් නැහැ. ඒ තුල ඔබ පිහිටන්නෙත් නැහැ. එතකොට මේ බුද්ධ ශාසනයක් තුල ඉපදිච්ච ඔබගේද මගේද යුතුයකම සහ වගකීම වන්නේ මේ ආකාරයට කරුණු කාරණා සකස් කරමින් නිවනින්ම නිවී සැනසීම සඳහා හේතු සකස් කර ගැනීමමයි. ඒ සඳහා වැඩි වැඩියෙන් හේතු සකස් වෙන්නා වූ පින්වන්ත දවසක් ජීවිතයක් වේවා. ඔබලට මේ කියපු දේ ගැන සරල දෙයක්, නමුත් සුන්දර දෙයක්. ඔබලට ගැටලු තියෙනවා නම් කතා කරන්න පුළුවන්. පෙරවන් සර්ණයි ස්වාමීන් වහන්සේ. අර මේ බොහොම පිං ස්වාමීන් වහන්සේ එතන අර මේ දැන් ඒ අශ්ලෝක ධර්මදේශ ස්වාමීන් වහන්සේ දැන් අපි ඒක හිත විසින් ස්වාමීන් වහන්සේ ඇත්තටම පණවන්නේම ස්වාමීන් වහන්සේ අවිද්‍යාව සහගත හිත නිසාමනේ නේද? ඒ කියන්නේ ඒක. එහෙමයි. ලාභයක් ප්‍රශංසාවක් සැපයක් හැටියට පැන වෙන්නෙම අපේ හිතේ තියෙන අවිද්‍යාවගත හිත නිසාමනේ ඒක. එතකොට මේ එහෙම පණවන්නේ එහෙම අපිට දැනෙන්නෙම ස්වාමීන් වහන්සේ දේතකලට ස්වාමීන් වහන්සේ අර විස්තර කරා වගේ ඇත්තම අපි අර දට්ඨපි සූත්‍රයට යනවා වගේම අර සැපේ සියලු සැප තියෙන අර හැංගිලා තියෙන
දුකයි දුක හුලක් හැටියටයි කියන එක තමයි අපි හැමතිස්සෙම මනසිකාරය කරන්න ඕන ස්වාමීන් වහන්සේ නේද? මට අර එතන අර එහෙමමයි ගොඩාක් මල්ලි. එතකොට ලාභය කියන එකත් ධර්මතාවයක්. අලාභය කියන එකත් ධර්මතාවයක්. නිന്ദා කියන එකත් ධර්මතාවයක්. ප්‍රශංසා කියන එකත් ධර්මතාවයක්. යසය කියන එකත් ධර්මතාවයක්. අයස කියන එකත් ඒව නැතුව නෙමෙයි. නමුත් ඒව ධර්මතා. ඒව තුල ඔබගේ කැමැත්ත තිබ්බේ නැත්නම් ඒ තුල ඔබට ඇලීම් ගැටීම් සැප දුක සකස් වෙන්නේ නැහැ. ඇලීම් ගැටීම් සකස් වෙන්නේ නැහැ. ලෝභ ද්වේෂ මෝහ සකස් වෙන්නේ නැහැ. ඔබට මෝහය නැති හින්දා, ඔබ අවිද්‍යාව තුල නැති හින්දා. ඔබ ඉන්නේ විද්‍යාව තුල හින්දා. එතකොට යම් කිසි කෙනෙක් බයිනවා නම් ඒකත් ධර්මතාවයක්. යම් කිසි කෙනෙක් ප්‍රශංසා කරනවා නම් ඒකත් ධර්මතාවයක්. එතකොට ඒව නැතුව නෙමෙයි. නමුත් ඒ තුල මම දුක සකස් කරගන්නේ නැහැ. ලෝභ දේශ මොහ සකස් කරගන්නේ නැහැ. තණ්හාව සකස් කරගන්නේ නැහැ. ඇයි මා තුල ආශ්‍රව නැති හින්දා. එහෙම නැත්නම් ආශ්‍රව තියෙන කෙනා යෝනිසෝ මනසිකාරය කරලා ඒ හිත මත පිහිටන් නැතුව ඉන්න හින්දා. පැහැදිලිද? එතකොට ධර්මතා හැටියට දකිමින් දැනගනිමින් දැකගනිමින් මේ ලෝකය තුල ජීවත් වෙමින් පහනක් නුනාසේ නිවිල යනව නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. එතන අර ඒකේ අර ඒ සූත්‍රයේ ස්වාමීන් වහන්සේ අර විශේෂත්වයක් වගේ දැනෙන ස්වාමීන් වහන්සේ අර ඒ අෂ්ටලෝක ධර්ම තියා අපි බලනකොට හැමතිස්සෙම මේකේ අර විපරිණාමය තමයි ඊට පස්සේ අර ඩුවැලිටි එක දැක්කට පස්සේ දකින්න කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේ නේද ස්වාමීන් වහන්සේ? අනිත්‍යයි දුකයි. එහෙමමයි. ඒක එහෙමමයි මල්ලි. එතකොට මේ හිත ගැන කලකිරෙන්නනේ මල්ලි අනිත්‍ය දුක්ඛ ඔය සුන්දර තැන් මතු කරන්නේ සාදු පින්නත් මල්ලි. ඒ අනිත්‍ය දුක්ඛ ගැන කතා කරන්නේ විඥානීය අනිත්‍ය ගැන නේද මල්ලි? පංච උපාදානස්කන්ධය අනිත්‍ය ගැන. මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය ප්‍රකට වෙච්ච කෙනාට පංච උපාදානස්කන්ධයක් සකස් වෙන්නේ එක්කෝ රූපේ සකස් වෙන්නේ බාහිර රූපයක් මුල් කරගෙන. තමා තුළ රූපේ හට ගැනීමක් සකස් වෙන්නේ. එතකොට ඒක සඳහා නිමිති වෙන්නේ ඒ දේ. එතකොට වේදනාව සඳහා හේතු වෙන්නේ ස්පර්ශය. සංඥාව සඳහා හේතු වෙන්නේ ස්පර්ශය. එතකොට සංඥාව සඳහා හේතු වෙන්නේ ස්පර්ශය. මේවත් මේ හේතු නිසා සකස් වෙලා හේතු තියෙන තාක්කල් පැවතිලා නැති වෙලා යන දෙයක්. එහෙනම් ඒවා ඒ විපරිණාමයේ කියන අන්තේනොත් මගේ වසඟේ පවත්වන්නට බෑ. සැපයි දුකයි කියන අන්තේනොත් බෑ. හේතු නිසා ඇති වෙලා පැවතිලා නැති වෙන දෙයක් නම් ඒ තුලත් මට ආත්මීය සංඥාවක් ගන්න බෑ. එතකොට මේ ආකාරයට ආදීනවය කියද්දී ආදීනවය දකිද්දී හැමතිස්සෙම මගේ භාගතුන් වහන්සේ දකින්න කියන්නේ අනිත්‍ය දුක්ඛ විපරිණාම ධම්මා. එතකොට අනාත්මෙ නෙමෙයි එතන ගන්න. අනිත්‍ය දුක්ඛ විපරිණාමයේ වෙන හින්දා තමයි අනාත්ම සංඥාව ඔබට ප්‍රකට වෙන්නේ අවබෝධ වන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. සාදු අප්‍රමාණ පින්. එළුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඉන්නේ ඔව්. ඊට සම්මයි. ස්වාමීන් වහන්සේ මේ ආශ්‍රව කියන්නේ ස්වාමීන් වහන්සේ අපිට අර කර්මානුරූපීව අපිට ආපු දේවල්ද ස්වාමීන් වහන්සේ දැන් යෝනිසෝමනසිකාරයෙන් අපිට ආශ්‍රව පෝෂණය කරන්න නැතුව ඉන්න පුළුවන්. හැබැයි ඒ කියන්නේ එහෙම ආපු දේවල්ද ස්වාමීන් වහන්සේ අපිට ඒක කොහොමද කියලා පොඩ්ඩක් පැහැදිලි කරනවා ඔව් ස්වාමීන් තින්නේ මේමයි මේ අතීතය පුරාවට අපි අයනිසෝ මනසිකාරය තුල ඉද්දී සකස් වෙනා වූ පංච උපාදානස්කන්ධය අපි ඒකාන්තයක් තුල හිටියේ ආශ්වාදයේ තුලම තමයි හිටියේ. ඒකට මම ඒක අර පටිසංචික්කති කරේ නෑ. යෝනිසෝ මනසිකාරයෙන් ඉතුරු අන්තය දැක්කේ නෑ. ඒකට හිත කැමැත්තක් පෙන්නද්දි සැපයි කියන දේ තුලත් හිටියා. දුකයි කියන දේ තුලත් හිටියා මම. ඒකට සිත පිළි අරගෙන සිතට යට වෙලා අයනිසෝ මනසිකාරය තුල ඉද්දී මම ඒ කැමැත්ත සඳහා හේතුපාදක වන්නා වූ ආශ්‍රවයන් පෝෂණය කරගන්නවා. ඒතකොට මම අතීතයේ අයනිසෝ මනසිකාරය තුල ජීවත් වෙච්ච කාලය තුල ඒ විඳ සංඥා වේදනා ආදී වූ දේවල් මුල් කරගෙන තමයි මේ ආශ්‍රව කියන දේවල් ඇති වෙන්නේ. එතකොට ඒ ආශ්‍රව ගත්තාපුවාම දිට්ඨාශ්‍රව ඔබගේ දෘෂ්ටිය සඳහා හේතුවාද? අනේ මේ ලෝකේ සත්‍ය පුද්ගලෙක් මොනවා හරි ඒ වගේ දෘෂ්ටිය සඳහා හේතු වන්නා වූ දේවල්. එතකොට ඒ වගේම ditthියාශ්‍රව, භවආශ්‍රව, භවයේ සඳහා ඇති වෙන්නා වූ ආශ්‍රව. ඊට පස්සේ ඒ විවිධාකාරයේ මේ රාග පටිග රාගයට ඊට පස්සේ අවිද්‍යාවට විවිධාකාර විදියට කැටගරයිස් කරන්න පුළුවන් මේ ආශ්‍රව කියන දේවල්. නමුත් මේ ආශ්‍රව අපිට සකස් වෙන්නෙම ආයනසෝ මනසිකාරය තුල අපි ඇස කන නාසය දිවකය මනස හසුරවද්දී ඒ තුල හැම තිස්සේම සෙඩිමන්ට් එකක් හැටියට අපිට දේවල් ටිකක් කලෙක්ට් වෙනවා. මන්න මේ දේවල් වලට තමයි කියන්නේ
ආශ්‍රව කියලා. එතකොට මේ ආශ්‍රව මුල් කරගෙන තමයි කෙනෙක්ට කැමැත්තක් රිප්‍රසන්ට් වෙන්නේ. ඒකින්ද තමයි ආශ්‍රව දෙන්නෙක්ගේ කවදාවත් සමාන වෙන්නේ නැහැ. ඒකින්ද කැමැත්තක් මේ ලෝකේ කවදාවත් ඩෙන්ටිකලි සමාන වෙන්නේ නැහැ. ඒතකොට කැමැත්තක් මෙය වෙන්නේ නැති තාක්කල් මේ ලෝකේ ඔබට මනාප දේ ඔබට මනාප අමනාප කැමැති අකමැති නිന്ദා ප්‍රශංසා ලාභ අලාභ කියන දේවල් විවිධාකාර දේවල් ඔබ මැන්නත් ඒවා සබ්ජෙක්ටිව්. ඒවා සබ්ජෙක්ටිව්. මොකද ඒක ඔබට ඔබගේ කැමැත්ත මත තමයි මේ මිනුම් ලක්ෂණය යන්නේ. එතකොට ඒ ආකාරයට ඔබ ලෝකේ දෙකට බෙදන්නේ මේ ආශ්‍රව මුල් කරගෙන. නමුත් මේ කැමැත්ත නිසා ඇතිවෙන්නා වූ ආශ්‍රව නිසා ඇතිවෙන්නා වූ කැමැත්ත මුල් කරගෙන මේ ලෝකේ සැප දුක කියලා දෙකක් ඇති වෙද්දී උපේක්ෂාවක් කියලා දෙයක් ඇති වෙද්දී ඒ සැපය තුලත් ඒහා සමාන වූ දුක තුලත් ඒහා සමාන වූ සැපයක් මේ උපේක්ෂාව තුලත් තියෙන අදුක්කම සුඛ වේදනාව කියලා මේ අන්ත දෙක මේ දැකලා මේ සැප වේදනාවත් දුක් වේදනාවත් උපේක්ෂා වේදනාවත් අනිත්‍ය හැටියට දකින්න කෙනා දකින්නවා කැමැත්ත නිසා මොන වේදනාවක් ආවත් ඒක දුකයි. එහෙනම් ඒ කැමැත්ත මට දුක පිණිසමයි හේතු වෙන්නේ කියලා. කලින් මම මේ කැමැත්ත තුල වේදනාව මත පිහිටලා හිටපු ඉඳ මං හිතේ ආස්වාදයේ තුල. අන්න එයා කැමැත්ත නිසා සකස් වෙනා වේදනා පිරිසිඳ දකිද්දී ඔහුට අවබෝධ වෙන්නේ අනිත්‍ය දුක්ඛ විපරිණාමය කියන දේ. එතකොට මෙන්න මේ අවබෝධයට ගිය එක්කෙනා චන්ද රාගේ ප්‍රහීන වෙනවා. එයා කැමැත්තට බැඳෙන්නේ නැහැ. ඒ කැමැත්ත නිසා සකස් වෙනා වේදනා තුනම දුකක් කියලා තමා තුළින් දැනගෙන දැකගත්ත කෙනෙක් හින්දා. මෙන්න මේ අවබෝධයට ගිය කෙනා කැමැත්තට බැඳෙන්නේ නැති වුණාම කැමැත්ත සඳහා හේතුපාදක වෙච්ච ආශ්‍රව වලට අවශ්‍ය ඔක්සිජන් ටික ආහාර ටික ලැබෙන්නේ නැහැ. අන්න එයාගේ ආශ්‍රවයන් ෂය වෙනවා. නූපන් ආශ්‍රව ඇති වෙන්නේ. මෙන්න මේ විදිහට යෝනිසෝ මනසිකාරය කරගෙන යද්දී යම් කිසි දවසක ඔබ ආශ්‍රවයන් රහිත වෙලා පිරිනුවන් පානවා රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙනවා කියන දේ වෙන දෙයක්මයි. ඒ සඳහා වැඩිමුණොත් ඔබට ගත වෙන්නේ ඔබ අලසව කොච්චර හිටියත් වැඩිමුණොත් ගත වෙන්නේ ඔබට දවස් 7 සමා වෙන්න බව 7ක් පමණයි. පැහැදිලිද? පැහැදිලි ස්වාමීන් වහන්සේ බොහොමත්ම පිං ඔබ වහන්සේට. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. හවුද? අසලු. ස්වාමීන් වහන්සේ මේ සූත්‍රයේදී ස්වාමීන් කතා කරන දේ වළංගු වෙන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? මේ ලාභ සත්කාර සංයුත්තේදී බුදුරයන් වහන්සේ ශ්‍රමණක් බ්‍රාහ්මණයෝ ලාභ සත්කාර වලට එකතු වෙන්න එපා කියන තැනත් එක්ක කොහොමද ස්වාමීන් වහන්සේ? කියන්නේ මේ අශෘතවත් කෙනෙක්ටද එතකොට එහෙම නැතුව ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් කවදාවත් ඒ වගේ ලාභ සත්කාර සිලෝක සම්මාන ආදී දේවල් වලට නතු වෙන ස්වභාවයක් නැහැ කියන එකද ස්වාමීන් වහන්සේ? කොහොමද ඒක ගැලපෙන්නේ ස්වාමීන් වහන්සේ? ඔව් ලාභ සත්කාර කියන්නේ අපි ස්වාමීන් වහන්සේලා අරමුණු ගත්තොත් සිව්පසය. ඒ කියන්නේ පිණ්ඩපාතය, ඒ වගේම සීනාසන. ඒ වගේම ගිලන්පස. ඒ වගේම චීවර. ඒතකොට මෙන්න මේ සඳහා ඔබ ලාභ සත්කාර කියන දේවල් භාගතුන් වහන්සේ කඩලා තියෙනවා කෝණා ලපනා නිමිත්ත කතා නිප්පේසිත කතා ලාභේන ලාභං කියලා කොටස් 5කට. එතකොට මේ කුහනා කියන දේවල් ලාභ සත්කාර කියන දේවල් කොච්චර සියුම්ද කියලා ගත්තොත් එහෙම දැන් මං කියන්නේ ඒක අසුත්වත් පෘථග්ජනයෙකුට විතරක් වෙනවා කියලා. ශ්‍රුතවත් වූ ආර්ශාවකයෙක් තුලත් යෝනිසෝ මනසිකාරය තුල නැත්තම් මේ ලාභ සත්කාර වලට අපි නිරන්තරයෙන්ම ගොදුරු වෙනවා. ඒක කොච්චර සියුම්ද කියලා බලන්නකෝ. මම මේ කතා කරන්නම් ස්වාමින් වහන්සේ කෙනෙක් ගැන. එතකොට දැන් මම ගැන දැන් යම් කිසි කෙනෙක් ඉන්නවා මේ ලාභ සත්කාර වල කුහනා කියන තැන ඉන්නවා කියලා හිතන්නකෝ. ඔහු තමාව ඉස්මතු කරලා පෙන්වන්න බලනවා. ඔහුගේ ධර්මයේ තුල ධර්ම පරිචය තුල සමාධිය තුල එතකොට ඒ වගේම සූත්‍ර පිටක තුල ධර්ම දේශනා කිරීම තුල තමාගේ වත්පිළිවෙත් තුල තමාගේ ඔබලත් මේ ජීවිතේ තිකලප ගන්න තමාව ඉස්මතු කරලා පෙන්නනවා. ඒ ඉස්මතු කරලා පෙන්නන්න එතකොට එතන ඉස්මතු කිරීමේදී තියෙන
ඒ තුලින් බලාපොරොත්තු වෙන්නේ අර කට්ටියගේ ශ්‍රද්ධාව වැඩිපුර ලබා ගන්න තමයි. ඒ ශ්‍රද්ධාව ලබා වැඩි කරගැනීමේ චේතනාව යට තියෙනවා ඒ තුලින් ඔබගේ ලාභ සත්කාරය. ඒතකොට ලාභ සත්කාරය කියන සිතුවිල්ල සඳහා තමයි අර තවත් කෙනෙක්ගේ ශ්‍රද්ධාවක් ඇති කිරීම සඳහා ඔබ ක්‍රියාත්මක වෙන්නේ විදිහට පෙනී සිටින්නේ. එතකොට එයාගේ ශ්‍රද්ධාව මම පාවිච්චි කරන්නේ. එයාට ශ්‍රද්ධාව ඇතිවීම තුළ එයාට පිනක් සකස් වෙයි. නමුත් ඒ ශ්‍රද්ධාව මුල් කරගෙන මම ලාභ සත්කාර නම් බලන්නේ මම හතරමං හන්දියක රෙදි කලව ගත්ත කෙනෙක් බවට පත් වෙලා ඉවරයි. එතකොට අන්න ඒ කුහනා කියන දේ. ඒ වගේම ලපනා කියන දේ මංගාවට නමුත් මම ඔබට මේ වැරදි විදිහට ගන්න එපා. යම් කිසි කෙනෙක් තවත් කෙනෙක්ගේ ශ්‍රද්ධාව මුල් කර ගැනීම සඳහාම ඔබ ධර්මයේ කතා කරනවා, ධර්මයේ ගැන මේවා කරනවා, තමාගේ දෙයක් කියනවා. එතකොට ඒ දේ කරන්නේ තවත් කෙනෙක් නැති කෙනෙක්ගේ ශ්‍රද්ධාවක් ඇති කර ගැනීම සඳහාත්, ඒ ශ්‍රද්ධාව මුල් කරගෙන කෙනෙක්ට ප්‍රඥාව ඇති කර ගැනීම සඳහාත්, තියෙනා වූ කෙනෙක්ගේ ශ්‍රද්ධාව වැඩි කර ගැනීම සඳහාත්, තියෙනා වූ ප්‍රඥාවක් වැඩි කර ගැනීම සඳහා කියන චේතනාව මුල් කරගෙන නම් ඔබ මේ දේවල් කරේ. ඔබ එතන පීටන්නේ නැහැ කොහොනා කියන තැන. නමුත් ඔබ ඒ සියල්ලම කරේ ලාභ සත්කාර කියන තැන මත පිහිටලා නම් ඔබ කිලිටි කෙනෙක්. ඒ වගේම ඔබ ගාවට එන කෙනෙක් ඉන්නවා, අනේ ඔයාලා නම් හරිම උපාසකලා වගේ, ඔයාලා විශාකාලා වගේ, ඔයාලා අනාථපිණ්ඩික වගේ කියනවා. නමුත් ඒ කීම තුල තමාගේ බලාපොරොත්තු හොඳට ගන්න, මේ වැරදියට ගන්න එපා මම කියන දේ. ඒකයි මං කිව්වේ ට්‍රිකි කියලා. එතකොට ඒ කියම තුල මගේ චේතනාව සකස් කරන්නේ ඒ තුලින් මගේ සිව්පසය වැඩි කරගන්න නම් අන්න ලාභ සත්කාර කියන තැනට ඔබ අහුවෙලා. නමුත් ඒ තුල ඔබට ඔබ ඒ දේ කරන්නේ ඇත්තටම එයාලගේ ශ්‍රද්ධාව ඇති කරගන්න නම්, මගේ ලාභ සත්කාරයකින් තොරව එයාලගේ ශ්‍රද්ධාව ඇති කරගන්න නම්, ඒ තුලින් ප්‍රඥාව වැඩි කරන්න නම්, තිබුණා වූ ශ්‍රද්ධාව වැඩි කර ගැනීමට නම්, තිබුණා වූ ප්‍රඥාව, එතකොට එතෙන්ට ඒක අදාළ වෙන්නේ ඒ ලපනා කියන තැනට. එතකොට නිප්පේතික කතා කියන එකත් ඒකයි. නිමිති ආකාරයෙන් නිමිති කෙලින්ම කියන්නේ නිමිති ආකාරයෙන් තමාගේ ගුණයන් තමාගාව තියෙන දේවල් තමයි. තමාගාව තියෙන දේවල් උලුප්පල පෙන්නනවා තවත් කෙනෙක්ගේ ලාභ සත්කාර අරමුණු කරගෙන. නමුත් තමාගේ ගුණයක් තව කෙනෙකුට කිව්වත් කමන්නේ. ඒ තුලින් ඔබගේ චේතනාව සකස් වෙලා තියෙන්නේ එයාගේ නැති ශ්‍රද්ධාවක් ඉපදීම නම්, තියෙන ශ්‍රද්ධාව වැඩි කර ගැනීම නම්, නැති ප්‍රඥාවක් ඉපදීම නම්, තියෙන වූ ප්‍රඥාව වැඩි කර ගැනීම යන සුන්දර වූ බලාපොරොත්තුවෙන් කරනවා නම් ඒක අදාළත්වයක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ලාභේන ලාභං කියන්නේ ඔබ තුන්සිවුරෙන් ඉන්නවා කියලා කියනවා. නමුත් ඒ තුන්සිවුරෙන් ඉන්නේ ඊට වැඩියේ ලාභ සත්කාර ටිකක් ලබා ගැනීමේ චේතනාවකින් නම් ඒක කිලිටි. නමුත් භාගතුන් වහන්සේ කාශ්‍යප මහරහතන් වහන්සේලා වැදපු දුතාංගයක් හැටියට මමත් මේ තුන්සිවුරෙන් ඉන්නවා කියන සිතුවිල්ල මුල් කරගෙන මා තුලින් ඒ තුලින් උන්වහන්සේලාටත් ගෞරවයක් ඇති වේවා, අනාගත සංඝ රත්නයටත් ගෞරවයක් ඇති වේවා කියන සිතුවිල්ල මුල් කරගෙන යම් කෙනෙක් තුන්සිවුර තුල ඉන්නවා නම් අන්න එතන ඊටමත් උත්තරීතර වූ දෙයක්. එතකොට මේ අපි එකම දේ කරනවා, නමුත් චේතනා දෙකක්. ඒකයි මං කිව්වේ අපිත් නොදැනුවත්වම ගිහි කාලේ විවිධ වූ රැකියා කරද්දී අපිත් ওই තැන්වල ස්ලොට් වලට අහු වෙලා තියෙනවා. ලාභ සත්කාර වලට අහු වෙන්න ස්වාමින් වහන්සේලාටත් හරිම ට්‍රිකි. හොඳටම යෝනිසෝ මනසිකාරය තුල, සිහිය තුල තමා කරන දේ මොකක්ද කියලා දැනගෙන දැකගෙනම කරන්න ඕනේ. ඒ වගේම ඔබලා තුලත් ඒ දේවල් ඊටමත් පහසුවෙන්ම වෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි ওই ලාභ සත්කාර කියන දේවල් වලට එන්නේ. ලාභ සත්කාර වෙන්නෙම මම අයනසෝ මනසිකාරය තුල ඉන්න තාක්කල්, හිත දකින්න නැති තාක්කල්, හිත පිළිගන්න තාක්කල්. සමහර වෙලාවට මම මුලාව තුල ඉඳලා පස්සේ හරි දැක්කොත් ඔබ එතන ඔබ නිර්වද්‍ය වෙනවා. පැහැදිලිද? එහෙමයි ස්වාමීන් එහෙමයි. බොහොම පිං ස්වාමීන් බොහොම පිං. තේරුම් ගන්න ස්වාමීන්. ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. එතන මේ පසින්ද මල්ලි මතු කර කාරණේට අදාළව ස්වාමීන් වහන්සේ ඉතින් එතන දැන් තුන්සිවුරේ වගේ කාරණාව රණහම ස්වාමීන් වහන්සේ ඒක ගියන්ට ස්වාමීන් වහන්සේ ඒක ඒ ලෙසම සාධාරණයි නේද ස්වාමීන් වහන්සේ? ඒක එමමයි මල්ලි. මම ඔය කලිනුත් ඔයාලට මම මගේ වෘත්තිය මුල් කරගෙන මම කලින් කතා කරා. දැන් හිතන්නකෝ යම් කිසි ඔබ සර්ජන් කෙනෙක් නම්
මම මේ කාට රිදවන්න කියනව නෙමෙයි. විවිධ කට්ටියට විවිධ විදිහට දකින්න පුළුවන් මම මේ දැකපු දේ ඔබලා බලන්න එක සුදුසු කොහොමද කියලා. එතකොට සර්ජන් කෙනෙක් නම් ඔබ සර්ජන් කෙනෙක් ඔබ ගාවට එනවා පේෂන් කෙනෙක්. ඔබ ඔබගේ ගුණය වර්ණනා කරනවා. මට මෙහෙම කරන්න පුළුවන්. ඔයා කිසි දෙයකට බය වෙන්න එපා. ඔයාව මම out of danger ඔක්කොම ඇත්ත කියන්නේ කියලා හිතන්නකෝ. ඔක්කොම ඇත්ත බොරු කියනෝ නෙමෙයි. ඔක්කොම ඇත්ත කියන්නේ මම ඔයාලට මේ සර්ජරි කිසි කරදරයක් කරලා දෙන්න මෙහෙමයි කියලා. නමුත් ඔබගේ චේතනාව තියෙන්නේ පේෂන්ගේ බය නැති කරන්න නෙමෙයි නම් ඔබගේ චේතනාව තියෙන්නේ පේෂන්ව ප්‍රයිවට් සෙක්ටර් එකේ ඔපරේට් කරන්න නම් එතන පොඩි ගැටලුවක් තියෙනවා. චේතනාහම් භික්කවේ කම්මං ඔබගේ ලාභ කියන තැනට තමයි ඔබ ඇවිල්ලා තියෙන්නේ. එතකොට මම මේ කතා කරන්නේ මේ ගිහි ජීවිතය තුළ සකස් වෙන මේවා මෙහෙම කරන්නම කියන එක නෙමෙයි. නමුත් ඔබලා තුලින් දැනගෙන දැක ගන්න කියලා මම ඔබලට ආරාධනා කරන්නේ. එතකොට මම මේ පේෂන්ට් මේ ඔක්කොම කතා කරලා තියෙන්නේ පේෂන්ට් ඔෆ් ප්‍රයිවට් සෙක්ටර් එකට ගෙන්න ගන්නනේ. ඇයි මට පේෂන්ට් ඔෆ් ප්‍රයිවට් සෙක්ටර් එකට ගෙන්න ගන්න ඕන වෙන්නේ? මට ඒ තුල මට ලාභයක් ලැබෙන හින්දා. මම එතෙන්ට නෙමෙයි යන්න ඕන කියලා මම කියන්නේ. මම යන්න ඕන පේෂන්ට්ගේ බය නැති කරන්න. එතකොට ඒ පේෂන්ට් තීරණය කරනවා නම් ඒක කොහෙද කරන්න කියලා that is patient choice. එතකොට පේෂන්ට් මං ඒ දේවල්ම කියනවා බය වෙන්න එපා මම මෙහෙමයි කරන්නේ ඔයා කිසි දෙයකට බය වෙන්න එපා මම වගකීම අරගෙන කරනවා සම්පූර්ණ කියලා. එතකොට එතනදී පිරිසුදුයි ඔබ. අතනදී පොඩ්ඩක් කිලිටි කිය මම මේ කතා කරන්නේ සියුම් දේවල් ගැන. ඒ වගේම තමයි ඔබ ගාවට එන පේෂන්ට් කෙනෙක් සමහර වෙලාවට ඔබ ගාවට එන පේෂන්ට් කෙනෙක් ඔබ ඉහළින්ම වර්ණනා කරනවා. ගුණ එයා ගාව තියෙන ගුණ වෙන්න පුළුවන් ඉස්මතු කර කර පෙන්නනවා. නමුත් ඔබගේ චේතනාව තියෙන්නේ ඒ වර්ණාව තුලින් ඔබගේ පේෂන් ඔබ ගාවම තියාගන්න නම් ඒක කිලිටි කියලා මම කියන්නේ. නමුත් ඒ තුලින් ඒ පේෂන්ගේ ගුණයක් ඔබ ඉස්මතු කරනවා නම් පේෂන්ට්ගේ ගුණය වඩා ගන්න කියන චේතනාව මුල් කරගෙන අන්න ඒක කිලිටි නෑ. එතකොට සමහර වෙලාවට ඔබ ඔපරේෂන් එකෙන් පස්සේ දේවල් සල්ලි ගන්නෙ නෑ. සල්ලි ගන්න නැත්තේ පේෂන්ට් උදව්වකට නෙමෙයි. පේෂන්ට් හොටෙල් එකක් හරි මොකක් හරි දෙයක් තියෙනවා නම් ඒකේ පැකේජ් එකක් ගන්න බලාපොරොත්තු වෙන. ඒක කිලිටි. අන්න ඒ ආකාරයට මේ හැම ප්‍රොෆෙෂන් එකම මම මේ කතා කරන්නේ ශ්‍රුතවත් වූ ආර්ය ශ්‍රාවකයෙක් ගැන මිසක් අසුත්‍රවත් වූ පෘථග්ජනයෙක් ගැන නෙමෙයි. ඒ කට්ටියට නමුත් ඒ ශ්‍රුතවත් වූ ආර්ය ශ්‍රාවකයෙකුට ඔය දේවල් ප්‍රකට වෙනවා. චේතනහම් භික්කවේ කම්මං වදාමි. ඔබ ඒ කිලිටි ඔබේ මනස දැක්කොත් ඒ මනස හැසිරෙන තැන් ටික ඔබ දකිනවා. ඒ තුල ඔබට ලැජ්ජා බිය ඇති වෙනවා, හිරියොතප් ඇති වෙනවා. මම මේ කියපු දේ පොඩි සංවේදීව ගන්න, හරියට ගන්න. නැත්තම් වැරදි දේවල් කියන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. අප්‍රමාණ පෙන් ස්වාමීන් වහන්සේ. මොකද අසුත්‍රවත් පෘථග්ජනයා හිතන්නේ ලාභය ගැන. ලෞකික සැප සම්පත් ගැන. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා හිතන්නේ නිවන ගැන. ওই දෙකේ ලොකු වෙනසක් තියෙනවා. මම මේ වෙනසට යන එක්කෙනෙකුගේ දෙන තමයි කතා කරන්නේ. ඒත් නිවනට යන එක්කෙනෙකුට ඕනේ කුසලය. එයාට පිනටත් වැඩි ඕන වෙන්නේ පින. කුසලයේ තුල පින තියෙනවා. එයාට ඕන කුසලය. ඒ කුසලයේ වෙනුවෙන් එයා අර ලෞකික සැප සම්පත් මේ සැක්‍රිෆයිස් කරනවා. ස්වාමීන් වහන්සේ දැන් ඇත්තටම මට හිතෙනවා දැන් අර ධර්මයේ සම්බන්ධ කාරණාවලදීම ගිහිව හැටියට ස්වාමීන් වහන්සේ අපි වගේ වුණත් කටයුතු කරනකොට හරි පරිස්සම් වෙන්න ඕන ස්වාමීන් වහන්සේ නේද ඔය සියුම් එමෙ මල්ලි මට ඒක දැනුණා මම වැඩ කරපු කාලේදී මම මගේ අතිනුත් ඒ වගේ දේවල් සිද්ධ වුණා කියලා. ඒකයි මට ඒක දැනුණා ඒක. අපිට ඒවා ඒ කාලේ pretty normal. අපි හිතුවා private sector එකට එනවා නම් you are bound to do the surgeries in private sector කියලා. ඔයාට ඒක ඔප්ෂන් එකක් හැටියට දෙන්න පුළුවන් කියලා අපි හිතුවේ. ඒ ඉතින් ප්‍රයිවට් සෙක්ටර් එකට ආව පේෂන්ට් කෙනෙක්. නමුත් ඇතුලෙන් ටිකක් බැලුවොත් එහෙම මම ඒකට කතා කරන දේවල් ඒවා දේවල් කරලා තියෙන්නේ අර විදියට නම් කිලිටි නේද? ස්වාමීන් වහන්සේ එහෙමයි හර්ෂණ. ඔව් ස්වාමීන් වහන්සේ එතන අපි දැන් හිතමුකෝ දානයකට කට්ටියක් සහභාගී කරගන්නවා කියලා. මොකක් හරි කැන්සර් හොස්පිටල් එකේ දානයකට සහභාගී කරනවා. එතන චේතනාව වෙන්න ඕනේ ඒගොල්ලන්ව ඒ පිනට සහභාගී කරවගන්න එක විතරමයි නේ ස්වාමීන් වහන්සේ එතකොට. එහෙමයි. දැන් අපි දැන් යම්කිසි දානයක් අපි ඕගනයිස් කරනවා කියලා හිතන්නකෝ. ඒ දානය ඕගනයිස් කිරීම තුළ දැන් ඔබට දානයක් ලැබිලා තියෙනවා කියලා හිතන්නකෝ. කැන්සර් හොස්පිටල් එකේ ලොකු දානයක් ලැබිලා තියෙනවා. ඔබට හිතෙනවා නම් මම මේක
තව පිරිසක් එක්කව කරගත්තාපෝ මට ඒ තුල මගේ කම්ෆර්ට් සෝන් එකක් හැදෙනවා කියලා. ඒක පොඩ්ඩක් කිලිටි පොඩ්ඩක් මං කියන්නේ. නමුත් ඔබ එතන චේතනාව සකස් කරගන්න ඕනේ. මගේ කම්ෆර්ට් සෝන් එකක් එක්ක කියනටත් වැඩියේ මම ඒක නරකයි කියනව නෙමෙයි. මම බොහෝ දෙනෙකුට ඒ අවස්ථාව ලබලා දීලා ඒ තුල ඒ කට්ටිය තුල තිබෙන්නේ නැති ශ්‍රද්ධාවක් උපද්දවලා ඒ කට්ටිය තුල තිබෙන්නේ නැති ප්‍රඥාවක් උපදවීම සඳහා එතකොට පිනක් තිබෙන්නේ නැති පිනක් ඇති කර ගැනීම සඳහා තිබෙන්නේ නැති කුසලයක් ඇති කර ගැනීම සඳහා එතකොට මා තුලත් සකස් වෙන්න ඕනේ ඒ විදිහටම තමයි. මා තුලත් තිබ්බා වූ ශ්‍රද්ධාව වැඩි වෙන්නත් ඕනේ. ප්‍රඥාව වැඩි වෙන්නත් ඕනේ. පින කුසලයේ කියන දෙක වැඩි වෙන්නත් ඕනේ. මෙන්න මේ ආකාරයට ඔබ කටයුතු කරද්දී ඔබ අර මම කියන්නේ කට්ටියත් එක්ක එකහුව වෙලා කරන්න එපා කියන එක නෙමෙයි. ඔබගේ කන්වීනියන්ට් එකට ඔබගේ දැන් හිතන්නකෝ මට ලක්ෂ 10ක් යනවා කියලා ඒ දානෙට මට ඒක දරන්න බැරි නම් ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් ඔබට දරන්න පුළුවන්කම තිබෙද්දී ඔබ තව කට්ටිය එක්කව කරලා ලක්ෂ 10ටම දානෙ කරනවා. එහෙම නෙමෙයි. ඔබ ඒ සඳහා ලක්ෂ 10ක් එක වෙන් කරලා තියෙනවා නම් ඔබ ඒ ලක්ෂ 10ට මේව කරලා තවත් කට්ටියක් එක්ක ලක්ෂ 15ක් එකව කරලා වැලියු ඇඩිෂන් එකක් දීලා දානෙ කරන්න. ඔබගේ එක කම්ප්‍රොමයිස් කරගත්ත. එතකොට ඔබට එතන පොඩි ලෝභ සිතක් වගේ චූටි එකක් ඇතුලෙන් ඇවිල්ලාද කියලා ඔබම බලන්න. මේ හරි අමාරුයි කියන්නේ. නමුත් ඒ මොකද ඒ එක එක්කෙනාගේ සිතුවිලි සකස් වෙන විදිය තමානේ දකින්න ඕනේ. ඉතින් එහෙම වෙන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ එහෙමයි. එතකොට ඒක තුල ඔබලගේ සිතුවිලි පරම්පරාව, ක්‍රියා පරම්පරාව, වචන ඒ වගේ දේවල් අඩු වෙන්න පුළුවන්. නමුත් මම තව කෙනෙක්ට එකතු කර ගැනීම තුළ මගේ පින වැඩි වෙන්නත් ඕනේ, කුසලයේ වැඩි වෙන්නත් ඕනේ, ශ්‍රද්ධාව ප්‍රඥාව වැඩි වෙන්නත් විදියට ඒ ආකාරයට කරුණු කාරණා සකස් වෙන්න ඕනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙම කරන්න පුළුවන් වෙන්නේ යෝනිසෝ මනසිකාරය තුළ ඉන්න එක්කෙනෙකුටම තමයි. යෝනිසෝ මනසිකාරය තුළ ඉන්න එක්කෙනා හිතට ට්‍රැප් වෙනවා අවිද්‍යාව තුළ මුලාව තුළ. එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොම පැහැදිලි. අප්‍රමාණ පින් ස්වාමීන් වහන්සේ. එහෙමයි. ආයතනයක් කියනවා මම මේ කිව්වේ කට්ටිය එක්කව කරගෙන මේ පින්කම් කරන්න එපා කියන එක නෙමේ. ඔබගේ චේතනාව බලන්න කියලා. චේතනාව පිරිසුදු තියාගන්න. ඒ තුල ඔබට පින සකස් වෙයි. නමුත් අකුසල් සකස් වෙන්න හැකියාව තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔයාලට තවදුරටත් ප්‍රශ්න නැත්නම් අපිට ඩිස්කෂන් එක නතර කරන්න පුළුවන්. සියලු දෙනාටම පින්වන්ත දවසක් වේවා. පින්වන්ත ජීවිත බවට පත් වේවා. ඔබලා මේ භාගතුන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල මේ ධාම අවබෝධ කරලා නිදහස් වෙලා යන්නටමයි මේ ප්‍රයත්න දරන්නේ. ඒක සත්‍යයක්මයි. ඒ සත්‍යතාවයට සම්‍යා දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාගේ ඇතුළු සියලුම දෙනාගේ අනුග්‍රහය, කල්යාණ මිත්‍රත්වය ලැබේවා. බොහොම සුවසේ ධහම අවබෝධ කරලා පහනක් නුනාසේ මේ ගෞතම බුද්ධ ශාසනය තුල මේ භවයේ තුලම නිවනින්ම නිවේශනසීම සඳහා වැඩි වැඩියෙන් හේතු සකස් වෙන්නා වූ පින්වන්ත දවසක් ජීවිතයක් වේවා. තෙරුවන් සරණයි. සාදු 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 ස්වාමීන් වහන්සේ. ප්‍රමාණ පින් ස්වාමීන් වහන්සේ.